දැනට වාර්තාගත වෙලා තියෙන විදිහට විසක්කල් ජීවීන් එක්ක රේඩියෝ කමියුනිකේෂන් සිග්නල් එකක් වාර්තා කරගත්ත පළවෙනි මිනිස්සයා එයා තමයි. ඒක ඔය අර ඇවෙන්ජර්ස් වල අර වකන්ඩා ෂීල්ඩ් එක තියෙන දේවල් තියෙනවා. ඒක ඇවෙන්ජර්ස් වල තියෙන වකන්ඩා කියලා රාජ්‍යයක්. හරිද? වැයකන්ද නෙමෙයි. ඒ වෙලාවේ විදුලි ඉංජිනේරුවෙක්ට ලැබෙන්න පුළුවන් උත්තරීම ගෞරවය තමයි මේ. ඒ වෙලාවේ ෆැරඩේගේ පුටුව හම්බෙන එක. ෆැරඩේ කියන විද්‍යාඥයා ඒ තව අවුරුදු 100කට කලින් හිටපු එකක් එන්නේ. එයා පාවිච්චි කරපු පුටුව හම්බෙන එක තමයි හොඳම එක. එයාලා ෆැරඩේගේ පුටුව හම්බෙලා තියෙනවා. හදගෙන තියෙනවා ඩෙත් රේ එක කියලා එකක්. ඒ කියන්නේ ඔක්කොම වටේ තියෙන සියලුම වකුණු වල විදුලිය ආරම මේවා එකතු කරලා ලොකු බීම් එකක් හැදුවා. කෙරලා ඇරියා ආයින රට හොයන්න නැහැ අනිත් පැත්තට. ඒ කියන්නේ ලෝකේ පළවෙනි සල්ලිකාරය වෙනවා. ඒ ගාන ගෙවුවා නම් එයා. ඒ වෙලාව හිට. world first billionaire. එනවා හරිද? ඊට පස්සේ දැන් කොහොම අදටත් උසාවියක නඩුවකුත් යනවා. ටෙස්ලා vs එඩිසන් නඩුව. හරිද? මෙයා හොයාගන්න තව නිර්මාණ ගත්තාම රේඩියෝ සිග්නල් රේඩාර් හරිද ඩෙත් රේ එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මාර දේවල් ගොඩක් තියෙනවා. සහ ඔය ඔක්කොම කරලා අන්තිමට 1900 අන්තිම හරිය වෙනකොට මිනිහා හොයාගන්නවා චුම්බකත්වය ගැන පරීක්ෂණ කරලා වයර්ලස් කරන්ට්. ගමේ ඩයලොග් කුළුණ තියනවා වගේ කරන්ට් කුළුණක් තියෙනවා. ඒකට කවුරුහරි සල්ලි දෙන්නේ නැහැ. අකුණක් ගහුවා ගමන් ඒක ලෝඩ් වෙනවා. ඒකෙන් කමඩම කරන්ට් එක දැම්මෙනවා නිකන්. කොහමද මිනිහාගේ ජීවිත කතාව අන්තිමට ටේප් රෙකෝඩර් එක රෙකෝඩ් කරලා තමයි දීලා තියෙන්නේ. මිනිහා කලින්ම අදපු ටේප් රෙකෝඩර් රෙකෝඩ් කරලා තමයි ජීවිත කතාව දීලා තියෙන්නේ. ඒක හරහා තමයි මේ දේවල් එළියලා තියෙන්නේ ගොඩක් දුරකට. කලින්ම ධාරාව හොයාගත්තේ කලින්ම විදුලිය සම්බන්ධව විදුලිය සම්බන්ධව ශ්‍රේෂ්ඨතම මනුස්සයා කවුද? විදුලිය නැත්තම් විද්‍යුතය සම්බන්ධව කවුද? විදුලිය නම් කවුද? ටෙස්ලා නෙමෙයි. හරිද? විදුලිය නම් කවුද? විදුලිය නම් එඩිසනුත් නෙමෙයි මමත් නෙමෙයි. හරිද? ෆැරඩේ. හරිද? විදුලිය නම් නිව්ටන් විදුලිය නම් ෆැරඩේ. හරිද? යා තමයි ඔය ආරෝපණ කියන්නේ විදුලිය කියන දෙයක් සම්බන්ධ ස්ථිර විද්‍යුත් පාඩමේ නම් ඒ කියන්නේ විදුලිය කියන දෙයක් සම්බන්ධ මූලික අදහස් ඉදිරිපත් කරන්නේ ෆැරඩේ. ඒක ඉන්ඩස්ට්‍රියල් පැත්තට, ඒ කියන්නේ එහෙම නැත්නම් කමර්ෂල් පැත්තකට, ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා අපිට දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් කලින්ම හඳුන්වලා දෙන්නේ එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. ඒ කියන්නේ එයා ලයිට් බල්බ් එක හඳුන්වලා දෙනවා කියලා කියන එකේ තේරුම තමයි එයා ඒ විදුලිය පාවිච්චි කරලා මේ මෙන්න රැට කරවලේ ඉන්න ඕනේ නැහැ කියලා එකක් ඉදිරිපත් කරන එක. ඒතොර එයා තමයි විදුලියේ පළවෙනියටම එහෙම ප්‍රයෝජනයක් විදිහට බල්බ් එක ඉදිරිපත් කරන්නේ. එයා ඒ කාලේ තිබුණේ සරල ධාරාව විතරයි. සරල ධාරාව කියන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා ගොඩාක් පරණ කතන්දරයක ඉඳන් එන එකක්. ඒ කියන්නේ ওই සරල ධාරාව කියන එක ඇත්තටම 1500 600 ගණන් වල නිකන් ඔය පරණ ශිෂ්ටාචාර වල ඉඳන් නිකන් පොඩ අඳුරගෙන තිබිච්ච වෝල්ටා කෝෂය අර මේවෙන් ආපු ඔහොම ෆැරඩේ පස්සේ අඳුරගෙන පස්සේ තෝමස් අල්වා එඩිසන් තමයි මේකේ පළවෙනි ඉන්ඩස්ට්‍රියල් ප්‍රයෝජනයක් නැත්තම් කමර්ෂල් ප්‍රයෝජනයක් විදිහට ලයිට් එකක් කියලා එකක් පත්තු කරලා මේකෙන් වැඩක් කරන්න පුළුවන් කියලා මෙහෙම විදුලියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක කලින්ම කියලා ලෝකෙට ඉදිරිපත් කරේ 1800 මැද්ද ගණන් වල. එතකොට එයා ඒ ඉදිරිපත් කිරීමත් එක්ක එයා කෙලින්ම ඒ ඉදිරිපත් කිරීම නිකන් උඩු යටි කර කරන ඉදිරිපත් කිරීමක්. ඒකත් එක්ක එයා කෙලින්ම නිකන් සියලුම විද්‍යාඥයන්ගේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා විදිහට ඒ ජෙනරේෂන් එකේ සහ මේ ඒ රජයේ අනුග්‍රහය යටතේ ඔන්න දැන් ඇමරිකාවට විදුලිය බෙදන්න කටයුතු කරනවා. එයාගේ ප්ලෑන් එකේ තියෙන විදිහට එයා ළඟ තියෙන සරල ධාරාව. එයාගේ නිර්මාණය තමයි සරල ධාරා මෝටරේ කියන එක. සරල ධාරා ඩයිනමෝ කියන එක. ඒ කියන්නේ එයා සරල ධාරාවක් නිපදලා ඒ සරල ධාරාව මේ ජල විදුලියෙන් හරි ජලයෙන් හරි මොකක් හරි විදිහක සරල ධාරාවක් නිපදලා ඒ සරල ධාරාව තමයි එයා ප්‍රචාරණය කරන්න යන්නේ. සරල ධාරාවේ තියෙන අවුල තමයි සරල ධාරාව කියන්නේ නිකන් බැටරියකින් ගන්න ධාරාව වගේ. ඒ කියන්නේ මෙන්න මේ ධාරාව. බැටරියකින් ගන්න ධාරාව වගේ මේකේ තියෙන අවුල තමයි මේක වැඩි දුරකට ප්‍රචාරණය කරන්න බෑ. සතප්ම ඒ කියන්නේ කිලෝමීටර් එකමාරයි යද්දි ඒක සෑහෙන්න හානි වෙලා යනවා. ඒ නිසා සරල ධාරාව කියන එක ඇමරිකාවටම දෙන්න නම් ඇමරිකාව නෙමෙයි කලින් මේක අගනුවර වෙච්ච අගනුවරට විතරක් දෙන්න නම් එයාගේ ගණනය කිරීම වලට අනුව බලාගාර විදුලි බලාගාර 50000ක් ඕන වෙනවා. හරිද? ඒ කිලෝමීටරයනේ යවන්න පුළුවන්. හන්දියක් ගන්න බලාගාරයක් ඕනේ. හරිද? හන්දියක් ගන්න දැන් ඔය තියෙන වගේ කමියුනිකේෂන් තියෙන වගේ බලාගාර තියෙන්න ඕනේ.
එතකොට ඉතින් යාගේ ප්ලෑන් එක ඇප්‍රූව් වෙනවා. මොකද ඒ වෙලාවේදී විදුලිය කියන්නේ ලොකු දෙයක්, ලොකු අලුත් දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඇප්‍රූව් වෙලා බිලියන් ගාණක් වල ප්‍රොජෙක්ට් එකක් විදියට එයා දැන් ඔන්න පටන් ගන්නවා මේ ඒ අගනුවර පුරාටම ඇමරිකාවට විදුලිය දෙන්න සරල ධාරා පාවිච්චි කළා. ඉතින් මෙයාගේ ප්‍රොජෙක්ට් එකට වැඩට ගන්න මිනිස්සෙක් තමයි මේ ප්‍රොජෙක්ට් එක විදියට. දැන් එයාට අවුරුදු එතකොට 60ක් විතර එනවා. 55ක් 60ක් එනවා. ප්‍රොජෙක්ට් එකට වැඩ ගන්න මිනිස්සෙක් තමයි මේ ටෙස්ලා කියලා කියන්නේ. ටෙස්ලා කියන්නේ ඇමරිකන් කාරයෙක් නෙමෙයි. සර්බියන් ජාතිකයෙක්. ඒ කියන්නේ රුසියාවට වැඩි සම්බන්ධයක් තියෙන සර්බියන් ජාතිකයෙක්. මිනිහා ඔය පොඩි කාලේ අමාරුවෙන් ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කරලා ඔහොම ආපු පොරක්. පොරට ඉස්සෙල් නම දිවිච්ච සීන් එක තමයි අර මං කලින් උතුවල්ට දපන්තියදී කිව්වා වගේ පොරට පුළුවන් ඕනෑම සිස්ටම් එකක් හිතේ මවා ගන්න. ඉමේජිනේෂන් පවර් එක පට්ටම හොඳයි. ඒ කියන්නේ එයා පොඩි කාලේ ඉඳන්ම කරලා තියෙන එක හිතේ මවා ගන්න එක තමයි එයාගේ. ඒ කියන්නේ මවා ගන්න පුළුවන් මේ එන්ජින් එක මෙහිමයි වැඩ කරන්නේ, මේ සිස්ටම් එක මෙහිමයි වැඩ කරන්නේ කියන එක එයාට හිතෙන් මවාගෙන හිතෙන් ඩිසයින් කරලා පස්සේ හදන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි ටෙස්ලා කියන්නේ. එතකොට එයා ඇවිල්ලා අරකේ වැඩ කරලා දෙහෙන පොඩි පඩියකට වැඩ කරන්න එන්නේ. ඔය කම්පැනි වල වැඩ කරලා එඩිසන්ගේ කම්පැනි. ඒතර බලාගාර දාන්න පටන් අරන් තියෙන සරල වෝල්ට් බලාගාර. ඊට පස්සේ මෙයා ඕක මැද ටික කාලයක් වැඩ කරලා මෙයා ඔය තියෙන ඒතර ලැබ් එහෙම තියෙනවනේ. ඒ ලැබ් එහෙම පාවිච්චි කරලා මෙයා හොයාගන්නවා මේ සරල වෝල්ටේජයට වඩා වැඩි මරු ගෑජට් එකක් තියෙනවා. මේක ඇවිල්ලා හොම් බලාගාර 50000ක් ඔන්න එක බලාගාරෙන් ටවුන් එකටම ඔක්කොම ගැහුවේ. මේ ප්‍රාන්තෙටම ගැහුවේ කිසි ප්‍රශ්නයක් නැහැ. එක බලාගාරෙන් මේකට කියන ප්‍රත්‍යවර්ත වෝල්ටේජය තමයි කියලා. මෙයා මේක අරන් ගිහිල්ලා මේ මූලික සැලැස්ම අරන් ගිහිල්ලා එඩිසන්ට දෙනවා. එඩිසන් කැමති වෙන්නේ මේක කරන්න. මොකද සරල වෝල්ටේජතාවය කියන එක එයාගේ පේටන්ට් එකක්. එයාට ඒ හා සම්බන්ධව පේටන්ට් ගොඩාක් තියෙනවා. සියලු හැම සත්‍යයක්ම එඩිසන්ට හම්බෙන්නේ ඒ වෙලාවේ ලෝකෙ හිටපු 10 වෙනි විතර සල්ලිකාරයා තමයි එඩිසන් කියන්නේ. ඒකට මුළු ලෝකෙම සියලුම සමස්ත ඔක්කොම ගත්තාම 10 වෙනි විතර සල්ලිකාරයා තමයි එඩිසන් කියලා කියන්නේ. මිනිහා හොර කැමති වෙන්නේ නැහැ. එයාට තියෙන පේටන්ට් එක අර මිනිහා කියන ඔය වැඩේ පැත්තකට දාලා මගේ තියෙන මේ සරල ධාරාව ඩෙවලොප් කරන්න ඔයාමට මේ දෙන්න අදහස් ටිකක් ඔයාලා ඩොලර් 25000ක් දෙන්නම් කියලා. දරුවෝ විතර ඩොලර් 1ක විතර පරිදි වැඩ කරන එකයි. ඩොලර් 25000ක් කියන ලොකු ගානේ. ඩොලර් 25000ක් ගන්න මිනිහා ඊට පස්සේ අර සරල ධාරාවක් කියන එක ඩෙවලොප් කරලා ඩිසයින්ස් 30 ගාණක් විතර රැයට දෙනවා. ඉම්ප්‍රූව් කරලා සරල ධාරාවෙන් තාම මොනවද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අරුවටකින් දුන්නාට පස්සේ ඌ කියනවා ඌ බලනවා හරි මේ මට හොඳයි. පැටි කියනවා මේ ඩොලර් 25000 දෙන්න පුළුවන් දෙයක් කරපන් කියලා. හරිද? ඊට පස්සේ අරුවට මල බැලලා ඒ කියන්නේ ටෙස්ලාට මල බැලලා කියන්නේ මේ තියෙන කතාව. හරිද? ටෙස්ලාට මල බැලලා උතනින් අයින් වෙනවා. අයින් වෙලා මිනිහට දැන් අයින් වුණාට ගැම්මට අයින් වුණාට මිනිහා ඇමරිකන් ජාතිකයෙක්වත් නෙමෙයි. කියන්නේ මිනිහට පුරවැසි භාවයක්වත් මොකුත් නැහැ. ජොබ් එකක් හොයාගන්න බෑ. ඒකල එහෙම ගන්න නැහැ වෙන ඉන බේද තිබ්බනේ. ගන්නෙ නැහැ. ඊට පස්සේ මේ මිනිහා දැන් යන්න මෙන්න නැතුව වෙන පොඩි රස්සා කර ඉන්නවා ඊට පස්සේ. ඒ කියන්නේ ගන්න නැහැ ඒ රටේ එහෙම වෙන රටවල් වල කට්ටිය ගන්නෙ නැහැ ජොබ් වලට. ඒ තමන්ගේ රටේ යන්න සල්ලිත් නැහැ මොකුත් නැහැ. ඔය නිකන් ඔය පොඩි රස්සා කරගෙන ඉන්නවා. අවුරුදු දෙකක් තුනක් ඉන්නවා එහෙම. ඉන්න ගමන් එක තව ඒවා ඩෙවලොප් කර ඉතින් ඉන්නවා. ඩෙවලොප් කරන්න බෑ මොකද ලැබ් එකක්වත් මොකුත් නැහැ. වයර් කැල්ලක් ගන්න සල්ලි නැහැ. කණ්ඩ බොණ්ඩව සල්ලි නැහැ නිකන් බීමනි දියන්නේ. ඊට පස්සේ මේ මිනිහා ගැන ආරංචි වෙලා වෙනම එක්කෙනෙක් එයාට ඉන්වෙස්ට් කරනවා ලොකු මුදලක් මෙයාගේ ප්‍රත්‍යවර්ධාරාව ගැන දැනගෙන ලොකු මුදලක් ඉන්වෙස්ට් කරනවා මෙයාගේ කම්පැනි. ඒතර මෙයා කම්පැනි යන්නේ නැහැ. ඉතින් මෙයාට ඇවිල්ලා කියනවා මේක හදලා දෙන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක කියලා මෙයා ඉතින් ඊට පස්සේ මේක ඩෙවලොප් කරනවා. මෙයාට එතනම ඩොලර් මිලියනයක් විතර ප්‍රොජෙක්ට් එකට හම්බෙලා කියන්නේ වැඩේ කරගෙන යන්න සල්ලි විදියට මෙයා ඩෙවලොප් කරනවා මේ ප්‍රත්‍යවර්ධාරාව. තව අවුරුදු 2ක් වගේ යනකොට මෙයා ප්‍රත්‍යවර්ධාරාව හොඳටම ඩෙවලොප් කරලා හැමෝටම තේරෙන්න පටන් ගන්න තියෙන මේ වැඩේ පට්ට පාඩු වැඩක්. මේ වැඩේ මාරම වාසි වැඩක් කියලා. ප්‍රත්‍යවර්ධාරාවෙන් කිසිම හානියක් නැතුව එක බලාගාරෙන් හැමතැනම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදුලිය ඕනේ විදිහකට. හරිද? සරල ධාරාවේ වාසි නැතුව නෙමෙයි සරල ධාරාවේ වාසි තියෙනවා. සරල ධාරාවේ වාසි තමයි සරල ධාරාව තමයි හැමදාම අදටත් මේ සර්කිට් වල පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මේ LED එක පත්තු වෙන්න ඕනේ වෙන්නේ සරල ධාරාව. LED එක පත්තු වෙන්නේ ගොඩක් උපකරණ වැඩ කරන්නේ සරල ධාරාවෙන්. ඒ කියන්නේ TV එකද LED එකද ගොඩක් ඒවා වැඩ කරන්නේ සරල ධාරාවෙන්. නමුත් සම්ප්‍රේෂණය කිරීම සඳහා ප්‍රත්‍යවර්ධාරාව ගොඩක් වාසිදායකයි. එතකොට ඔය කියන එකේ ඊට පස්සේ අරයාගේ ප්‍රත්‍යවර්ධාරාවට පස්සේ එයාගේ කම්පැනියත් නැගලා වෙන ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක තියා මේ ඉන්වෙස්ටර් කෙනත් එක්ක ගහලා දින ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා ප්‍රත්‍යවර්ධාරාවෙන් ප්‍රොඩියුස් කරන එක හෝස් පවර් එකකට. ඒ කියන්නේ එක හෝස් පවර් වලින් ඒකල් ශක්තියමයි යුනිට් එකකට වගේ මොනවද යුනිට් එකකට එක යුනිට් එකට එයා ඩොලර් එකක් හම්බ වෙනවා කියන එක. එයාගේ පේටන්ට් එක යටතේ යුනිට් එකකට ඩොලර් එකක් හම්බ වෙනවා කියන එක. ඊට පස්සේ
යුනිට් එක ඩොලර් එකක් හම්බ වෙනවා. ඉතින් ආයෙ පේටන්ට් එක හදාගෙන ඊට පස්සේ ඔහොම යනවා. ඊට පස්සේ දැන් එඩිසන්ගේ ටික යනවා වෙනම. මෙයාගේ ටිකත් ආයෙ නැගලා එනවා. පස්සේ එඩිසන්ට අවුල්නේ දැන් උගේ වැඩ ටික කියලා වෙලා යනවනේ. මුගේ වැඩින් හින්දා ඌ මුට නඩුවක් දානවා. හරිද? නඩුවක් දානවා ප්‍රත්‍යවර්ධ ධාරාව කියන්නේ වැඩක් ඇති දෙයක් නෙමෙයි අහිතකර දෙයක් කියලා මිනිහා නඩුව කොහොම හරි පරදිනවා. එඩිසන් නඩුව පරදිනවා පළවෙනි නඩුව. වැරදුනාට පස්සේ මිනිහා එතනදී දැන් එක එක ගේම් ගහලා මුව වට්ටන්න හදනවා. ඉතින් මුගේ ජීවිත කාලෙට මේ කතන්දරේ තියෙනවා. ඒ කියන්නේ එක එක ගේම් ගහලා මේ එහෙම එක කතන්දර එක පැත්තක ඔය එඩිසන්ගේ පැත්තේ කතන්දරයකුත් තියෙනවා. කොහොම හරි මේ වෙනසට එක ඒවා කර කර කියන්නේ සරල ධාරාව ප්‍රත්‍යවර්ධ ධාරාව හොඳ කියලා නිකන් ෂෝස් වගේ ඒවා පටන් අරගෙන සරල ධාරාව ප්‍රත්‍යවර්ධ ධාරාව චාටර් කරලා හරිද? එහෙම එක ඒවා කියනවා. ඒනවල ඇත්තටම හතන්දරේ හොඳ ප්‍රත්‍යවර්ධ ධාරාව තමයි. අදටත් පාවිච්චි කරන්නේ ඒක තමයි. ඒතකොට ඒනවල අරයා කරන්නේ මොකද්ද? එක එක ෂෝස් වලට ගිහිල්ලා නිකන් පබ්ලික් නිකන් එක එක ගැදරින්ග්ස් තියලා සත්තුන්ට කරන්ට් එක වැද්දලා පෙන්නනවා. සරල ධාරාව වැදුනනේ මොකුත් වෙන්නේ නැහැ. පොඩි වෝල්ටේජ් එකකින් සරල ධාරාව වැද්දලා ලොකු වෝල්ටේජ් එකකින් ප්‍රත්‍යවර්ධ ධාරාව වැද්දලා පෙන්නනවා. හරිද? ප්‍රත්‍යවර්ධ ධාරාව වැදුනහම මෙන්න මූට හානියක් වෙනවා කියලා ඉතින් ඔහොම මේ වෙනම වැඩක් ඌ ගෙනියනවා එතන මේ පැත්තේ. හරිද? කොහමද ඉතින් ප්‍රත්‍යවර්ධ ධාරාව මේ වෙලාව අන්තිමට තව අවුරුදු 20ක් යද්දී ඔක්කොම බලාගාර ප්‍රත්‍යවර්ධ ධාරාවෙන් විතරයි. බලාගාර ප්‍රත්‍යවර්ධ ධාරාවෙන් විතරයි. එක සරල ධාරාව බලාගාර එකක් ගහන්නේ නැහැ. ඒ වෙලාවේ ඇග්‍රීමන්ට් එකේ හැටියට ටෙස්ලාට හම්බෙන්න ඕනේ මුදලයි. එක යුනිට් එක ඩොලර් එකක් ගන්න හම්බෙන්න ඕනේ. යුනිට් එකක් කියන්නේ අපි ගෙදරක් ගන්නට යුනිට් 180ක් විතර පාවිච්චි කරන 150ක් විතර. ඊටන්න මුළු ලෝකෙම එකම පේටන්ට් එක උට තියෙන. ඒකට ඌට හම්බෙන්න ඕනේ ගාන මත ඌ ලෝකෙත් පළවෙනි සල්ලිකාරයා වෙනවා ඒකෙන්. ඒ කියන්නේ දැන් ඉන්නේ ටෙස්ලා ඉලොන් මස්ක් වගේ පළවෙනි සල්ලිකාරයා වෙනවා ඒකෙන්. හැබැයි ඒ කියන්නේ ඌ ඒ තැනට එන්නේ නැහැ. හේතුව ඌට ඒ ගෙවන්න ඕනේ ගාන ගෙවුවාම මොකද මේ ඇග්‍රීමන්ට් වල හැටියට ගෙවන්න ඕනේ ගාන ගෙවුවාම කම්පැනි අන්ස්ටේබල් වෙලා යනවලු. ඒ කියන්නේ ඌ වෙන එකෙක් එක්ක තමයි වැට්ටි කරගෙන යන ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක ඉන්වෙස්ටර්ට දරා ගන්න බැරි වෙලා කම්පැනි අන්ස්ටේබල් වෙලා යන හින්දා මිනිහා ඒ සල්ලි එපා කරගෙන නිකයි. හරිද? ඒ කියන්නේ ලෝකේ පළවෙනි සල්ලිකාරයා වෙනවා ඒ ගාන ගෙවුවා නම් එයා. ඒ වෙලාව හිට. world first billionaire එනවා. හරිද? එතකොට මේ එයා ඒ සල්ලි එපා කියලා එයා වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ දැන් ඒ කියන්නේ දැන් එයාගේ සල්ලි ඒ වෙලාවේ ඒ කොන්ට්‍රැක්ට් එක දිගටම තිබ්බනම් අද වෙනකොට ටෙස්ලාගෙන් පස්සේ එන එයාගේ පවුල පවා පෝසත් එලන් මස්ක්ට වඩා. හරිද? කියන්නේ එයාගෙන් එන පල්ලෙහාට එන ඒ උරුම වෙනවනේ ඒවා. ඒක පවා පෝසත් එලන් මස්ක්ටත් වඩා. අද වෙනකොට. එතකොට ඒවා ඔක්කොම එපා කියලා ඉන්නේ. කියන්නේ අද වෙනකොට කැල්කියුලේටඩ් ආදායම මාසෙකට ඩොලර් බිලියන 1යි ගාණක්. එයාට. ඩොලර් බිලියන 1යි ගාණක්. එයා මේ පේටන්ට් එක එපා කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ මාර මිනිස්සු ඉතින් හරිද? ඊට පස්සේ ඒ නිසා අද ඒක කාටවත් සලියන්නේ නැහැ. ඒ කියන්නේ නැත්තම් අපි ලයිට් බිල් තව වැඩි. හරිද? මොකද වෙන රටක හැදුවා කියලා නෑ. හැදුවොත් එයාට සල්ලි යනවා අනිවාර්යෙන්. මේ අපි හදන මේ හදන හැම දෙයකටම වෙන දෙයක් පාවිච්චි කරනවා නම් ඒ පේටන්ට් අයිතිකාරයාට ඒ ගාස්තු වෙනවා. හරිද? පේටන්ට් එකක් කියන්නේ එච්චර බලවත් දෙයක්. හැමෝම පාවිච්චි කරන දෙයක් හොයාගත්තොත් ඒක මුළු ජීවිත කාලෙටම ඇති. ඊට පස්සේ මේ මොකද්ද වෙන්නේ? මෙයා ඔය විදිහට ඉතින් කරගෙන යනවා. එයා ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකට දුවන්න දීලා එයා තව මාර දේවල් කරනවා මේ කාලය ඇතුළත. එයා හොයාගත්ත නිර්මාණ එයාට තියෙන පේටන්ට් ගාන 300 ගාණක්. පේටන්ට් ගාන 300 ගාණක්. ඒ පේටන්ට් වලින් මාර වැදගත් ඒවා ගොඩක් තියෙනවා. දැන් ගුවන් විදුලිය හොයාගත්තේ ගුග්ලියල්මෝ මාකෝනි කියලා තමයි පොඩි කාලේ අහලා තියෙන්නේ. ඇත්තට මෙතන වෙලා තියෙන්නේ අරුගේ පේටන්ට් 17ක් පාවිච්චි කරලා තියෙනවා මූ මේ රේඩියෝ එක හදන්න ටෙස්ලාගේ පේටන්ට්. ඒතකොට පස්සේ කාලෙක දැන් මේ ළඟදී පසු කාලිනව 2000 විතර තමයි මේ ආයින් ටෙස්ලාට ගෞරවය දීලා තිනා රේඩියෝ එක හදීමේ ගෞරවය ටෙස්ලාට දීලා තිනා පස්සේ කාලෙක. ඒක වැඩි අනාවරණ වුණාට පස්සේ කොහොම හරි ඉතින් ඔය වගේ ලෝකෙ තියෙන නිර්මාණ ගොඩාක් ඉදිරින් පස්සේ ටෙස්ලා කරගෙන යනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ අදටත් තියෙන ප්‍රශ්නයක්. අදටත් එඩිසන්ගේ පැත්තට කතා කරන්න කට්ටියක් ඉන්නවා. සරල ධාරාව සම්බන්ධයෙන් සහ ටෙස්ලා පැත්තට කතා කරන කට්ටියක් ඉන්නවා. ප්‍රත්‍යවර්ධ ධාරාව සම්බන්ධයෙන්. මේ වෙනකොට මේ පහුගිය කාලෙම ටෙස්ලා තමයි ඉදිරියෙන් හිටියේ. මොකද ප්‍රත්‍යවර්ධ ධාරාව තමයි පාවිච්චි කරගෙන ගියේ. හරිද? ඊට පස්සේ දැන් ඔහොම අදටත් උසාවියක නඩුවකුත් යනවා. ටෙස්ලා vs එඩිසන් නඩුව. හරිද? එතකොට මේ කොහොමරි ඒකෙන් පස්සේ මෙයා හොයාගන්න තව නිර්මාණ ගත්තාම රේඩියෝ සිග්නල් රේඩාර් හරිද ඩෙප්ත් රේ එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මාර දේවල් ගොඩක් තියෙනවා. සහ ඔය ඔක්කොම කරලා අන්තිමට 1900 අන්තිම හරිය වෙනකොට මිනිහා හොයාගන්නවා චුම්බකත්වය ගැන පරීක්ෂණ කරලා වයර්ලස් කරන්ට් සාර්ථක වෙච්ච පරීක්ෂණයක්.
වයර්ලස් කරන්ට්. ඒ කියන්නේ රැහන් රහිත විදුලිය. අධික සංඛ්‍යාතයකින් යුත් ප්‍රත්‍යාවර්ත ධාරා වලින් චුම්බක ප්‍රේරණය පාවිච්චි කරලා රැහන් රහිත විදුලිය එයා හොයාගෙන තියෙනවා. එයා ඒක කිලෝමීටර් ගානක මුළු ගමකටම රැහන් රහිත විදුලිය දීලා පෙන්නලා තියෙනවා පරීක්ෂණයකින්. ඒ විදුලිය හදලා තියෙන්නේ අකුණකින්. ඒ කියන්නේ එක අකුණක් අල්ලගෙන ඒ අකුණෙන් හදාගන්න විදුලියෙන් ගමටම රැහන් රහිත විදුලිය දීලා තියෙනවා. ඒ පරීක්ෂණේ සාර්ථක වුණා කියන්න සාක්ෂි තියෙනවා ඒ වෙලාවේ. ඒත් එතනින් පස්සේ ඔය වැඩේත් නැගලා ගියාට පස්සේ දැන් ඒක ආවට පස්සේ ඒ කියන්නේ එයාගේ පරමාර්ථය තමයි හැමෝටම ෆ්‍රී විදුලිය දෙනවා. කියන්නේ කිසිම අයගිරිම නැතුව ගමට ගහන අකුණ පාවිච්චි කරලා ගමට විදුලිය දෙනවා. කියන එක තමයි එයාගේ පරමාර්ථය. ඉතින් ඒ වැඩේ යනකොට අනිත් පැත්තෙන් හින ලොකු පිරිසක් බිහි වෙනවා. දැන් මේ විදුලිය කියන කර්මාන්තයක් කරගෙන ඒකෙන් සල්ලි හොයා ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ඒකට විරුද්ධ වෙලා එඩිසන් සෙට් වෙලා වැඩේට උන්ගේ පැත්තට එඩිසන් සෙට් වෙලා උන්ගේ ලැබ් ඔක්කොම ගිනි තියලා හෙන ඔක්කොම වෙලා ඒ නෝට්ස් ඔක්කොම පිච්චිලා ගිහලා අද වෙනකොට මොකුත්ම සාක්ෂියක් නැහැ ඒ පිච්චිලා ගිහපු ඒ ඩොකියුමන්ට්ස් වලට. ටෙස්ලා මැරෙන්නේ නැහැ. නමුත් ප්‍රෝ ප්‍රොජෙක්ට් එක අතහැරලා දානවා එදින ඉගෙන කරන්න බැරි හින්දා එදිනින් පස්සේ. ඒ කියන්නේ ඔක්කොම ටික නැති වෙලා ගියාට පස්සේ. හරිද? ඊට පස්සේ ඒක තිබ්බනම් අද මීට වඩා මාරම ලොකු වෙනසක් වෙන්න පුළුවන් ලෝකේ. කියන්නේ වය දැන් ගමේ ඩයලොග් කුළුණ තියනවා වගේ කරන්ට් කුළුණක් තියෙනවා. ඒකට කවුරුහරි සල්ලි දෙන්නේ නැහැ. අකුණක් ගැහුවා ගමන් ඒක ලෝඩ් වෙනවා. ඒකෙන් කමඩම කරන්ට් එක දැම්මෙනවා නිකන්. කොහොමද හම්බුණා නෝ? හරිද? එතකොට එහෙම එකක් තමයි ඒක රියල් දෙන්නේ. ඊට පස්සේ තව දෙනා මේ ආගන්න සද්දාලා කියන්නම් වෙලාවෙන් හින්දා තව දෙනා මේ එයාගේ දෙනා මොකද්ද තව එයාගේ මාන නිර්මාණ දෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය රේඩාර් සිස්ටම් වලට අමතරව අධික සංඛ්‍යාත විදුලිය පාවිච්චි කරලා නොපෙනී යන්න පුළුවන් සිස්ටම් එකකුත් එයා හැදුවයි කියලා කියනවා. ඒකේ ඩොකියුමන්ට් සම්බෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර ස්ටීල් කියන්නේ නොපෙනී යනවා කියන්නේ අධි සංඛ්‍යාත විදුලිය පාවිච්චි කරලා නොපෙනී යන්න විදියක් පාවිච්චි කරලා හදලා තියෙනවා. ඊට පස්සේ තව ඔය වගේ නිර්මාණ ගොඩක් තියෙනවා. සහ දැනට වාර්තාගත වෙලා තියෙන විදිහට පිරිසක්කල් ජීවීන් එක්ක රේඩියෝ කමියුනිකේෂන් සිග්නල් එකක් වාර්තා කරගත්ත පළවෙනි මිනිස්සයා එයා තමයි. ඒ කියන්නේ පිරිසක් අඟහරුත් එක්ක සාර්ථක රේඩියෝ කමියුනිකේෂන් එකක් මිනිහත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අඟහරු වල ජීවිතය පවතිනවා කියලා අදටත් විශ්වාස කරන එක සාධකයක් තමයි ඒක. ඒ කියන්නේ රේඩියෝ කමියුනිකේෂන් සිග්නල්ස් ඒ වෙලාවේ වැඩ කරලා තියෙනවා අඟහරුත් එක්ක. එයාගේ පරීක්ෂණයකදී. ඉතින් ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා එයා සම්බන්ධව. රිමෝට් කන්ට්‍රෝල් වාහන ඒ කාලේ නාවික හමුදා වලට අරවල් මේවා රිමෝට් කන්ට්‍රෝල් ගොඩක් දේවල්. ඊට පස්සේ යුද්ධේ ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේනේ දැන් මිනිහා ඊට පස්සේ වැඩිම වැඩ කරන්න වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේදී. ඒතර ආණ්ඩුවට වැඩ කරන්න කිව්වට මිනිහා කැමති වෙන්නේ නැහැ. මිනිහා කොච්චර ආයුධ හදලා දෙන්න කිව්වත් මිනිහා ආයුධ හදලා දෙන්නේ නැතුව මිනිහා හදනවා රටක් වටේට ගහන්න කණු ටික. ඒ කණු ටික ගහලා තිබ්බම මේකේ මොකුත් පේන්නේ නැහැ. නිකන් කණු විතරයි පේන්නේ. ඇත්තටම නිකන් අර ඔය අර ඇවෙන්ජර්ස් වල වකන්ද ෂීල්ඩ් එක තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඇවෙන්ජර්ස් වල තියෙන වකන්ඩා කියලා රාජ්‍යයක්. හරිද? වෑකන්ද නෙමෙයි. හරිද? ඒකේ හරිද? ඒකේ මෙහෙම දෙනවා ඒ රට නිකන් වෙන රටකට පේන්නේ මෙහෙම ෂීල්ඩ් එකක් තියෙන්නේ. මේක හරහා එන්න බෑ වෙන ගුවන් යානා නැව් මොනවටවත් එන්න බෑ. එහෙම එකක් ඒ මනුස්සයා ප්‍රායෝගිකව හදලා ඔප්පු කරලා තියෙනවා. යම් ප්‍රදේශයකට මෙහෙම ෂීල්ඩ් එකක් පේන්නෙත් නෑ රට පේන්නෙත් නෑ. එතනින් ආවොත් කෙලින්ම රෝස් වෙලා යනවා එච්චරයි. හරිද? ඉතින් එයා ලෝක යුද්ධෙට ඉදිරිපත් කරන විසඳුම මේකයි. ඒ කියන්නේ එයා වෙපන් එකක් ඉදිරිපත් කරන්නේ නෑ. අනිත් රටවලට ගහන්න යන්න ඕනේ නෑ. අපි අපේ රට ආරක්ෂා කරගමු ෂීල්ඩ් එකක් ගහලා කියලා කියනවා. ඒ අනිත් උන් ඒකට කැමති වෙන්නේ උන්ට ගහන්න යන්න ඕනේ. හරිද? ඒ නිසා මේ ෂීල්ඩ් එක පායිගෙන ඒකත් මේ වෙනකොට පරීක්ෂණ මට්ටමේ නැවත තියෙන දෙයක්. පට්ටම වැඩක් ඒක. හරිද? ඒක හරි ගියොත් එහෙම. එතකොට මේ එහෙම ෂීල්ඩ් එකක් ගහලා තියෙනවා. ඒකෙන් වෙන අපේ ඇතුළ පේන්නෙත් නෑ. රටක් තියෙනවද දන්නෙත් නෑ. එන්නත් බෑ. මොකුත් නෑ. හරිද? ඉතින් ඒක ඊට පස්සේ මාර නිර්මාණ ගොඩක් ඉදිරිපත් කරලා තියනවා කියලා කියනවා. ඊට පස්සේ අන්තිමටම ඔය අන්තිම ලෝක යුද්ධෙට දැන් ඊට පස්සේ ආ ගොඩාක් කියලා තියෙනවා ටේප් රෙකෝඩර් එක ටේප් කියන්නේ සවුන්ඩ් රෙකෝඩින් කලින්ම හොයාගෙන තියෙනවා. ඉතින් මාර ගොඩක් දේවල් තියෙනවා. කොහොමද මිනිහාගේ ජීවිත කතාව අන්තිමට ටේප් රෙකෝඩර් එක රෙකෝඩ් කරලා තමයි දීලා තියෙන්නේ. මිනිහා කලින්ම අදපු ටේප් රෙකෝඩර් රෙකෝඩ් කරලා තමයි ජීවිත කතාව දීලා තියෙන්නේ. ඒක හරහා තමයි මේ දේවල් එළියලා තියෙන්නේ ගොඩක් දුරකට. ඊට පස්සේ කොහොම හරි ඉතින් මාර දේවල් ගොඩක් කරපු මිනිස්සෙක් අන්තිමට 1940 ගණන් වල තමයි නැති වෙලා තින්නේ 43. එතකොට ඒ වෙනකොට දෙවනි ලෝක යුද්ධය යනවා. අර දෙවනි ලෝක යුද්ධෙට උදව් නොකිරීම නිසා මිනිහා රජයෙන් එනම අප්‍රසාදයක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. අන්තිමට ඒ කියන්නේ රටවල් වල උදව් මිනිහා ඉතින් අර වෙන රටවලට ගහන්න හදලා දෙන්නේ නැහැ විදිහක්. නැත්තම් මිනිහාගේ පරීක්ෂණ වලින් හදගෙන තියෙනවා ඩෙත් රේක කියලා එකක්.
ඒ කියන්නේ ඔක්කොම වටේ තියෙන සියලුම අකුණු වල විදුලිය අරම මේවා එකතු කරලා ලොකු බීම් එකක් හැදුවා කෙරලා ඇරිය ආයින රට හොයන්න නැහැ අනිත් රට හරිද ඒ විදිහට ඒ ඩෙත් රේ කියලා එකක් තියෙනවා ඒවා එළියට දුන්නේ නැහැ කියලා මිනිහත් එක්ක ලොකු ප්‍රශ්නක ඉඳලා තියෙන රජය අන්තිමට ඒ කියන්නේ ඒක හම්බුණා නම් දෙවෙනි ලෝක යුද්ධයක් ඕනේ නැහැ එක බට්නයක් කිව්ව රටවල් ටික ඉවරයි හරිද එහෙම ඒ කියන්නේ මේ මිනිස්සුක හදලා තියෙන රටවල් වලට ගහන්න නෙමෙයි වෙන ලෝක වලට ගහන්න හරිද ඒ නිසා මිනිහ රටවල් වලට ගහන්න දෙන්නේ නැහැ ඒක කොහොමරි මේ අද වෙනකොට ඉතින් ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ඨතම විදුලි ඉංජිනේරුවා විදිහට සලකනවා ටෙස්ලා ඒත් මේ මැරෙන කාලේ වෙනකොට රජයේ අනුග්‍රහය නැතිවීමත් එක්ක සාහෙන්ද නිකන් මිනිහා අර ගොඩක් පේටන්ට් වලින් සල්ලි තියාගත්තේ නැති හින්දා එහෙම ලොකු ප්‍රසිද්ධත්වයකින් නෙමෙයි මැරලා තියෙන මිනිහට තමයි ඒත් ඒ වෙනකොට අන්තිම වෙනකොට මිනිහට අන්තිම කියන්නේ මේ ගොඩක් ලෙක්චර්ස් වලදී මිනිහට අන්තිමට ඒ වෙලාවේ විදුලි ඉංජිනේරුවෙක්ට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි මේ ඒ වෙලාවේ ෆැරඩේගේ පුටුව හම්බෙන එක. ෆැරඩේ කියන විද්‍යාඥයා ඒ ඊට අවුරුදු 100 කට කලින් හිටපු එක්ක ඉන්නේ. එයා පාවිච්චි කරපු පුටුව හම්බෙන එක තමයි හොඳ මේකද යාලා ෆැරඩේගේ පුටුව හම්බෙලා තියෙනවා. ෆැරඩේගේ පුටුව සහ ෆැරඩේ වතුර බීපු කෝප්පේ තමයි මිනිහට හම්බෙලා තියෙන්නේ. එතකොට මේ කොහොම හරි මේ කොහොම කතන්දරයක් ආරණ්ඩු ඉතින් ඒක වෙනම කතාවක් ඒක පස්සේ බලන්න ඔය ඩොකියුමන්ටරිස් ෆිල්ම්ස් ගොඩාක් තියෙනවා මේ කරන්ට් ඕ ගැන මේ ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් ආවා කරන්ට් ඕ කියලා එකක්. වැඩි ප්‍රසිද්ධ නැහැ සමහර ඒවා රෂියන් පැත්තෙන් එන්නේ. එහෙම ඉතින් ඔහොම කතාවක් තියෙනවා. කොහොම හරි මේ ප්‍රත්‍යවර්ධාරාව සරල ධාරාව අතර ප්‍රශ්නෙත් එක්ක තව මිනිහාගේ ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම කියන්න ලවන්නේ නැහැ නේ. ඒ කියන්නේ කොච්චරද කියනවනම් අද වෙනකොට මිනිහාගේ මරණය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමහර මිනිහා මැරුන්නේ නැහැ කියලා සමහර විශ්වාස කරනවා. ඉච්චරට මිනිහාගේ එක එක අමුතු ගැජට් තියෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩක් පරීක්ෂණවලදී මේ අධි වෝල්ටේජ් දා විදුලිය ඇඟ ඇතුලෙන් එහෙට මෙහෙට යවලා තමයි පරීක්ෂණ කරලා මැජික් පෙන්වනවා වගේ පෙන්වන්නේ. එයාගේ එක එක වැඩවලදී කියන්නේ එක එක දැන් සමහර විද්‍යාඥයෝ ඉදිරිපත් කරන මේම හෝල් එකකට ගියා බෝඩ් එකේ ලිව්වා මෙන්න මම මේක හොයාගත්තා කියවනේ. මිනිහා එහෙම නෙමෙයි පෙන්වන්නේ. මිනිහා පෙන්වන්නේ 33000 220000 මෙහෙම ඇඟ හරහා යවලා පෙන්වන්නේ. ඒක වැඩවල. ඒක ටෙස්ලා ගේජ් එක කියලා එකක් එහෙම ෆැරඩේ ගේජ් එක ගත්තම ටෙස්ලා ගේජ් එක නෙවෙයි ෆැරඩේ ගේජ් එක හා සම්බන්ධ පරීක්ෂණ ගොඩක් එයා ඩිවෙලොප් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ෆැරඩේ කුටීරයක් කියන වෙන කතන්දරයක් ඒක අපි වෙලාවක් තිබ්බොත් කතා කරමු. චුම්බක පාඩමේදී සිලබස් එකට එච්චර අදාළ දෙයක් නෙවෙයි. වාහන වලට අකුණු වදින්න තියෙන හේතුව. හරිද? ෆැරඩේ කුටීරය කියන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. කොහොම හරි මේ ඔහොම විද්‍යාඥයෙක් ඉතින් මෙයාගේ ප්‍රත්‍යවර්ධාරාව තමයි අද වෙනකොටත් පාවිච්චි කරන්නේ. ඒත් සියලු උපාංග වැඩ කරන්නේ බහුතරයක් උපාංග වැඩ කරන්නේ සරල ධාරාවෙන්. ඒතර විදුලි බලාගාරේ ඉඳන් යවන්න තමයි ප්‍රත්‍යවර්ධාරාව වැදගත් වෙන්නේ. හරිද? කොහොම හරි ඔහොම කතාවක්. ඉතින් ඕක දෙපැත්තක් තියෙනවා ඉතින්. කියන්නේ එඩිසන්ට පක්ෂපාතීව කටයුතු කරන කතාවකුත් වෙනම එකක් තියෙනවා. නෑ එහෙම නෑ එඩිසන් තමයි හොඳ කියන්න කතාවකුත් තියෙනවා. ටෙස්ලා තමයි හොඳ කියන්න කතාවකුත් තියෙනවා. ඉතින් දෙපැත්තක් තියෙනවා. හරි. ඊළඟට ආගන්න සදනාත. හරිද? හරිද? සදනාත ආගන්න. කොහොම හරි සදනාත ආගන්න ලක් ගාලා. හරිද? හරි. දැන් කොහොම හරි මේ ආගන්න. දැන් ඉතින් අපිට මොකද්ද මෙතන තියෙන වැඩේ? පත්‍යාවර්ධන කියන්නේ මෙහෙම එකක්. කාලයත්